මොකෝ බං කල්පනා කරන්නේ? අවුලක්ද? අනේ මන්දා බං. කොහොම ජීවත් වෙන්නද කියලා. මේ ලැබෙන ආදායම් මදි බං මාසේ රෝල ගහ ගන්න. උඹට කියන්න අපි ඔය කන බොන වියදමුයි. දරුවන්ගේ ඉස්කෝල වියදමුයි. පන්ති ගාස්තු ටිකයි සෙට් වුණාම යෝ බනිස් ගෙඩියක් කාලා ප්ලේන් ටිකක් බොන්න අතේ සතේ නෑ බං. මට එපා වෙලා තියෙන්නේ බං. ඉතින් බං ඕවට ඔච්චරටම වියදම්ද? බත් කසාද වැදලා බලපංකෝ. අනේ මන්ද බං මේ ප්‍රශ්න වලට කොහොම උත්තර හොයන්නද කියලා. ප්‍රශ්න වලට උත්තර හොයන්න කලින් බයි මමයි සෙට් වෙලා අද හවසට හීනියට අඩියක් ගහලා බෝඩිමට යමු. ප්‍රශ්න ගැන නෝඩවල හිතන්න එපා බං. මං ඉන්නවනේ මං බලාගන්න. නෑ බං. මට ඒකටත් අද කිසි මූඩ් එකක් නෑ බං. යමු. බං මොනාරි කරමුකෝයි. මූඩ් එකක් නෑ බං. මේ ඒක නෙමෙයි. ඔබ දන්නේ නැද්ද බං ඔය සල්ලි එහෙම අතමාරුවට ගන්න කෙනෙක් එහෙම. ඔය මාස් පතා ගෙවන්න දෙන්නේ. කීයක් විතරද? ලක්ෂ 2ක් විතර. ලක්ෂ 2ක් ආ. ලක්ෂ 2ක්. පොරක් නම් ඉන්නවා. මම අහලා බලන්න. හොයා ගන්න බැරි වෙන්නේ ගන්නෑ. හැබැයි මෙහෙමයි. හරිද? මාස් පතා වාරිකේ හරියට දාපන්. නැත්තම් කුණු හර පහ ගන්න වෙන්නේ. හරි හරි බං. උඹට සෙට් කරලා දීපන්කෝ. යමු. අර උඹ මට සෙට් කරනවා කිව්ව සල්ලි ටික. ඒක ඉක්මනට සෙට් කරලා දීපන්කෝ බං. හරි පොඩ්ඩක් හිටපන්. එහෙම දෙන්නම් කිව්ව ගමන් කවුද බං සල්ලි දෙන්නේ? චුට්ටක් හිටපන් ඒක සෙට් කරලා දෙන්නම්. ටිකක් කල්දියක් මට. අයියෝ මේ ගෑනු ඔළුව කනවා බං. මට නෑ පා වෙලා තියෙන්නේ බං. මේ ප්‍රශ්න ඔක්කොම අමතක කරලා යන්න. අපි ගහමුද බං හොඳ අඩියක්? ඒකනේ බොසා කියන්නේ. ඒකනේ කියන්නේ. කාටද බං ප්‍රශ්න නැත්තේ? ප්‍රශ්න හැමෝටම පොදුයි. ප්‍රශ්න හැමෝටම තියෙනවා. හරි. ඒ කොල්ලෝ. ඔව්. බෑ අර ඔක්කොම අස් කළා නේද? ඔක්කොම අස් කළා යාවේ. නැත්තම් අර මෙහෙලා ගියායි අපි තනියම බිව්වයි කියලා. අයියේ මොකෝ බං තත්ත්වේ? මට ටිකක් වැඩි වගේ බං. මේ ඒක නෙමෙයි. මාත් ඒ වගේ ගමනක් ගිහින් එමුද? මොකද බං? සතුටු සාගරේ ඉතිරෙන තැනකට. ඒක වේද බං? මට බෑ බං. මට බෑ තනුජට ද්‍රෝහි වෙන්න. අනේ මගුල තනුජ ඒ කියේ මොන මගුල ගන්නද කියලා ඔබ දන්නවද බං? ඒකේම නෑ බං. ඒකේම නැති හින්දා මටත් ඒ කියලා ද්‍රෝහි වෙන්න බෑ. මේ මඤ්ඤන්ද? ඔබ මේ ගන්නේව ඒකි කොහමද බං දන්නේ? නේ වරින් යන්ද? එවන්ද බං? මං හැමදාම බලා ගන්න. වර යන්න මං එක්ක. යන්කෝ එරා. පිස්සු බං උඹට කියලා. මේ මං